ඇෂර්ස් උණුසුම් කරන ආචර් ස්මිත් වලිය. ඔව් අපි දන්නවා ඉතින් අද දවසේදී දෙවෙනි ඇෂර්ස් තරගයේ අවසානයට පත් වුණා. ඉතින් මේ තරගයත් ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඉංග්‍රීසිය පරාජයපත් කළා කඩලු 8ක විශේෂ ජයග්‍රහණයක්. ඒ වගේම තමයි පළවෙනි ඇෂර්ස් තරගයේ ඕස්ට්‍රේලියාව කඩලු 8ක විශේෂ ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉතින් කතා කරොත් මේ තරගයේදී පොඩි සිද්ධියක් සිද්ධ වෙනවා. මම දැන් හැමෝම කතා කරන දෙයක් වෙලා තියෙනවා මේ ආචර් සහ ස්මිත් වලිය. ඔව් ජොෆ්රා ආචර් සහ සේව් ස්මිත් අතර පොඩි සිද්ධියක් සිද්ධ වෙනවා. ඉතින් මම දැන් එක හරි ලස්සනයි මේ ස්ටෝරි එක. ඒක මම දැන් ඒ විදිහට කතා කරොත් ඒ ස්ටෝරි එක ගැන මේක සිද්ධ වෙන්නේ මේ වෙලාවේ කොහොමත් මොකද ඕස්ට්‍රේලියාවට තිබ්බ ටාගට් එක ලකුණු 69ක්. ඉතින් මේ වෙලාවේ කොහොමත් ඒගොල්ලෝ ඒ තරගෙන් ජයග්‍රහණය කරලා තිබ්බේ. ඒ වගේ වෙලාවක තමයි මෙන්න මේ වගේ වලියක් ඇදගන්නේ ජොෆ්රා ආචර්ත් එක්ක. ඉතින් තරගය ඉවර වෙනම දැන් පන්දු වාරයක් විතර තියෙද්දි 9 වෙනි පන්දු වාරේ 9 වෙනි පන්දු වාරේ පළවෙනි පන්දුව ආචර් ස්මිත් එල්ල කරනවා 146 ස්පීඩ් එක. ඔව් 4 වාරක් ගහනවා ලස්සන පහරක් ඔව් එල්ල කරනවා. දැක්කම දැන් මිඩ් විකට් හරහා 4ට යනවා. ඊට පස්සේ අපි දැක්කා ජොෆ්රා ෂෝට් බෝල් එකක් දානවා. ඒකේ ස්පීඩ් එක 149. එතන මොකද්ද වෙන්නේ? පොඩි වර්ඩ්ස් වගේ එක්ස්චේන්ජ් එකක්. ඉතින් ස්මිත් නිකන් අර ලේට් කට් එකක් ඕවර් තර්ඩ් මෑන් වගේ ගහන්න පාරක් හදන්නේ. උස්සලා ගහන්න හදන්නේ. එයාට ගහන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දැක්කා ස්මිත් ඒ පරාදේ පාරේ ආයි වෙන්නනවා. ඊට පස්සේ අපි දැක්කා විතර කියනවා වගේ මම ක්‍රිකට් බස් එකේ ඒ ස්කෝර්ස් බලන් කියවන්නේ. ඉතින් එතන අර තියෙනවා පොඩි එතන නිකන් පොඩි වචන හොමාරුවක් වගේ සිද්ධ වුණා කියලා. එතකොට ඒ සිද්ධ වෙච්ච වචන ටික අපි දැක්කා ස්මිත්ගේ පාර ගහන්න හදලා යාට ගහන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි දැක්කා ස්මිත්ගේ ෆ්‍රස්ට්‍රේෂන් එක පෙන්නනවා. ඊට පස්සේ යම් කිසි වචන කීපයක් කියනවා ජොෆ්රා ආචර්. ඉතින් ඔව් ඒ වචන ටික තමයි ball fast when there is nothing going on champion. ball fast when there is nothing going on champion. ඉතින් අර ඒ පන්දු දෙකම ඔය 149ට යොමු කරේ. එහෙම යොමු කරලත් ස්මිත් කියනවා ball fast when there is nothing going on champion. ඔය හයියෙන් පන්දු එවන්න කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැතිකොට මේ විකට් එකෙන් වාට කිසිම දෙයක් හම්බෙන්නේ නැතිකොට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැතිකොට වාට විකට් එකක් කිසිම දෙයක් ලබා ගන්න බැරි වෙලාවක වාට මාව අවුල් කරන්න අවුට් කරන්න බැරි වෙලාවක එහෙනම් මොකද කරන්න ඕනේ? තවත් හයියෙන් පන්දු යවන්න චැම්පියන් කියලා ඔහු කියනවා. ඒ කිව්වට පස්සේ මේක කියන්නේ පළවෙනි පන්දුව 146යි දෙවෙනි පන්දුව 149.5යි ඊට පස්සේ තුන්වෙනි පන්දුව දැන් බෝල් ෆාස්ට් ඇසෙසි ගන්න කියලා කියනවනේ. එතකොට මෙයා කරන්නේ ඊළඟ පන්දුව දානවා ඒක 149.4යි. ඉතින් තවත් පේස් එකකට වැඩි කරලා දානවා. ඊට පස්සේ අපි දැක්කා ස්මිත් එක්ක කොමාරි 4 පාරකට ගහනවා. ඉතින් පුල්ලයක් ගහන්න ගිහිල්ලා කොමාරි ඒක කීපට උඩින් යනවා. ඊට පස්සේ ඊළඟ පන්දුවට ඔන්න මොකද්ද කරන්නේ? තවත් පේස් එක වැඩි කරලා දානවා. අර පන්දු ඔක්කොටම වඩා මේකේ පේස් එක වැඩි 150.5යි. ඔන්න ඕකට 6 පාරක් එල්ල කරනවා ස්ටීවන්ස්. ඉතින් විශිෂ්ට විදියට ඔහු ඒ පාර එල්ල කරනවා. මේක ෂෝට් ඩිලිවරි එකක් ෂෝට් එන්නේ ගොඩක් ලෙග් සයිඩ් එකට තමයි යන්නේ. එතකොට ස්මිත් එක ලේසියෙන්ම පුල් එකක් කරන්න පුළුවන් වුණා. ඉතින් 6 පාරක් එල්ල කරනවා. ඉතින් ඒක හරිය ලස්සනට ඒ සිද්ධ වුණා. ඒ එතන ස්මිත්ගේ ඇක්ෂන්ස් ඊට පස්සේ එතන හැට වලාගත්ත විදිය අර මාර ඩ්‍රැමැටික් සීන් එකක් තිබ්බා. ඉතින් අර ජොෆ්රා ආචර් ඒ පළවෙනි පන්දු දෙකත් ඔය තවත් ෆාස්ට් දැම්මට පස්සේ තමයි ස්මිත් මෙහෙම එකක් කියන්නේ. තාම ගිහිල්ලා ඔයාලට කිසිම දෙයක් විකට් එකෙන් වෙන්නේ නැතිකොට මොකද කරන්න ඕනි? ball fast when there's nothing going on. කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැතිකොට තවත් හයියෙන් පන්දු යවන්න කියන එක කිව්වා. ඉතින් ඊළඟ පන්දුව පේස් එක වැඩි වුණා කලින් පන්දුවට වඩා. ඒත් 4 පාරක් එල්ල කරනවා. ඊට පස්සේ පන්දුව තවත් පේස් එක වැඩි කරා. ඊට පස්සේ ඒකට 6 පාරක් එල්ල කරනවා. ඉතින් අවසානයේදී විශිෂ්ට විදියට ස්ටීව් ස්මිත් තමන්ගේ නිමා කරනවා. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා. තවත් කඩලු 8ක දැන් කතා කරා පළවෙනි තරගයේත් ඔය දේවල් සිද්ධ වුණේ. කඩලු 8ක ජයග්‍රහණයක්. මේ තරගයේදී ඕස්ට්‍රේලියාව කඩලු 8ක ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඉතින් වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් එක ගැන කතා කරද්දී මම දැන් තරග පහෙන් පහම ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරලා තියෙනවා. විශේෂයි. ඉතින් බලන් ඉමු ඉස්සරහට ඇෂස් කියන්නේ මම දැන් ගොඩක් ෆීල්ඩ් දෙයක් ඉතින් ගොඩක් ෆයර් එකක් තියෙන ගොඩක් කට්ටිය කැමති ඇෂස් බලන්න. ඉතින් බලන් ඉමු තවත් එක්සයිටිං ඇෂස් මැච් එකක් ඊළඟට මම හිතන්නේ තියෙයි. බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා.